හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මං අද අරන් ආවේ නත්තලට කන්න පුළුවන් රස කේක් එකක්. මේක ඩයට් කරන අයට තමයි මං අරන් ආවේ. මම මේකට බිත්තර දෙකක් ඕට්ස් ස්කෝප් එකක් එකතු කරගන්නවා. මම මෙතන රටේ ඉන්දියට 15ක් අරගෙන තියෙනවා. ඒකට බේකින් සෝඩා තේ හැඳි කාලක් වගේ දාලා මද රස්නේ උණු වතුර ටිකක් දාලා ඒක පෙඟෙන්න තියාගන්නවා. මම සුවඳ කුඩු තේ හැන්දක් මේකට එකතු කරනවා. ඒක හදාගෙන තියෙන්නේ මාදුරු තේ හැඳි කාලයි, එනසාල්ලට 2යි, කරාඹු නැටි 2යි, පොඩි කුරුඳු පොතු කෑල්ලක් අරගෙන ඒක පොඩ්ඩක් කබලේ බැදලා හොඳට කුඩු කරගෙන තමයි එකතු කරගෙන තියෙන්නේ. මම මේකට යෝගට් එකක්, තව ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්නවා. ඔයගොල්ලොන්ට මේ දේවල් නැතුවත් මේක රසට හදාගන්න පුළුවන්. මේකට අනිවාර්යයෙන්ම අවශ්‍ය කෙසෙල්, ඕට්ස්, බිත්තර. ඒ කියන ටික තමයි මේකට අනිවාර්යයෙන්ම ඕන. මෙතන නට්ස් වර්ග කීපයක් මම චූටිවට කපලා එකතු කරගෙන තියෙනවා. ඒක අත්‍යවශ්‍යම නැහැ. තලයට මේස හැඳි 2ක්, ප්ලම්ස් මේස හැඳි 2ක්. මෙතන ගාගත්ත පොල් කෝපයක් කබල චුට්ටක් බැදලා අරගෙන තමයි මේ එකතු කරගන්නේ. මේක දාගන්න ගොඩක් රසයි මේ පොල් ටික එකතු කරාම. මම තව රුලන් මේස හැඳි 2යි වැනිලා තේ හැන්දක් එකතු කරගෙන තියෙනවා. ඒ ටික වීඩියෝ වෙලා නැහැ. ඔයාලට මේ හැම දෙයක්ම ඕනේ නැහැ මේ කේක් එක හදාගන්න. ඔයගොල්ලෝ ළඟ තියෙන දේවල් වලින් මේක හදාගන්න පුළුවන්. මේක හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගෙන මම මේ ඩාර්ක් චොක්ලට් චිප්ස් ටිකක් දාගන්නේ. ගොඩක් රසයි මේක දාගත්තාම. ඔයගොල්ලෝ තියනවා නම් විතරක් දාගන්න. ඉතින් මේක හොඳට කලවම් කරලා මේක මම හොඳට කලවම් කරලා කේක් ට්‍රේ එකට දාගන්නවා. 150 උෂ්ණත්වයේ මම මේක විනාඩි 40ක් 50ක් වගේ බේක් කරගත්තා. ඉතින් ඕගොල්ලොන්ට මේක හොඳට බේක් වුණාට පස්සේ oven එකෙන් එළියට ගන්න පුළුවන්. මොකද එක්කෙනාගේ oven එකෙන් oven එකට මේකේ උෂ්ණත්වය වෙලාවල් වෙනස් වෙනවනේ. ඒක නිසා ඕගොල්ලොන්ගේ oven එකේ විදිහට මේක දාගන්න. ඉතින් මේන නත්තලට ඕගොල්ලෝ හිතුවනම් අනේ ඩයට් කරන අපිට කේක් කන්න බෑ කියලා මේ කේක් එක හදලා බලන්න. මේක හරිම රසයි. ඕගොල්ලොන්ට පොල් කේක් එකක් කනවා වගේ තමයි මේකේ රස දැනෙන්නේ. ඉතින් ඩයට් කරන ඕගොල්ලොන්ට කේක් කන්න බෑ කියලා දුක් වෙන්න එපා. මේ කේක් එක හදලා රස බලන්න. ඒ තරම්ම මේ කේක් එක රසයි. ඕගොල්ලෝ මේකට අනිවාර්යයෙන්ම ඇබ්බැහි වෙනවා. මම කියනවට හදලා බලන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් මම ආයෙත් එන්නම්. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.